එකම එක තප්පරයක් එකම එක වැරදි පහරක් ක්‍රිකට් ලෝකයේ ලොකුම හතුරෝ දෙන්නෙක් ලෝක කුසලානයක් වෙනුවෙන් මුහුණට මුහුණ හමුවුණේ 2007 2020 අවසන් මහා තරඟයේදී 2007 සැප්තැම්බර් 24 දකුණු අප්‍රිකාවේ ජොහැන්ස්බර්ග් නුවර පළමු T20 ලෝක කුසලානේ අවසන් මහා තරඟය දිහා මුළු ලෝකයම නතර වෙලා බලන් හිටියේ ක්‍රිකට් ලෝකයේ පසමිතුරන් වන ඉන්දියාවයි පාකිස්තානයයි දිහා. ඉන්දියාව මුලින්ම පන්දුවට පහර දී ලකුණු 157ක් ලබා ගැනීමට සමත් වූයේ ගෞතම් ගම්භීර්ගේ වටිනා ලකුණු 75ක් සමගින්. පිළිතුරු ඉනිම ක්‍රීඩාකරු පාකිස්තානයේ මුලින්ම ලොකු පීඩනයකට වැටුණත් මිස්බාඋල් හක් පිටියට ආවට පස්සේ තරඟය සම්පූර්ණයෙන්ම වෙනස් වුණා. එක් පැත්තකින් කඩුළු වැටෙද්දී මිස්බා තම කඩුල්ල ආරක්ෂා කර ගනිමින් තනිවම සටන ඉදිරියට ගෙන යාමට සමත් වුණා. අවසන් පන්දුවාරයේ යවන්නාවේ අත්දැකීම් අඩු ඉන්දියානු වේගපන්දු යවන ක්‍රීඩක ජොගින්දර් ශර්මා. ඒ වන විට පාකිස්තාන ලකුණු පූර්ව දිස්වූයේ කඩුළු 9කට ලකුණු 144ක් ලෙසයි. අවසන් පන්දු 4ට ලකුණු 6ක් අවශ්‍යව තිබියදී මිස්බා එල්ල කර ස්කූප් පහර කෙලින්ම ශිෂාන්ත් අතට ඇදී ගියේ දහස් ගණන් පාකිස්තාන ප්‍රේක්ෂකයන්ගේ ලෝක කුසලාන සිහිනය తాවකාලිකව යටපත් කරමින්. ඉන්දියාව එදා ලකුණු 5කින් පළමු T20 ලෝක කුසලානේ ජයග්‍රහණය හිමි කරගත්තේ මහේන්ද්‍ර සිං ධෝනිගේ නායකත්වයෙන්. ක්‍රිකට් ඉතිහාසයේ ඔයාලා බලපු හොඳම අවසන් මහා තරඟය මේකද? එදා මිස්බා ඒ පහර නොගැහුවනම් මොකක් වෙයිද? ඔයාලගේ අදහස පහලින් කමෙන්ට් කරන් යන ගමන් මේ වගේ මතකයන් එක්ක නැවත හමු වෙමු. ඕගොල්ලෝ හැමෝටම සුබ දවසක්.